හායි මොකද වෙන්නේ? අලුත් දවසක් මේ අද අපි යන්න කියලා බැලුවේ ෆිල්ම් එකක් බලන්න. ඒක අද තමයි රිලීස් වෙන්නේ. ආයෙත්? අද තමයි රිලීස් වෙන්නේ. සුපර් ගර්ල්. මම ඉතින් පරණ එකක් කියලා. අපි යනවා කොටාර දැන් කට්ටිය කිව්වා ප්ලෑන් කරා තේ බොන්න යන් අරකයි මේකයි කියලා. කතා කරාම කවුරුත් රෙඩි නෑ. අපි දැන් ඉතින් ලෑස්තිලායි. අපි ඉතින් කෙලින් මෙතෙන්ට යනවා. අපි ඉතින් ගෙලින්ම යනවා හෙට. ෆිල්ම් එකක් බලලා රැට. ඔව් රැට හිතලා වහිනකොට වැස්ස නෑ නේ. රැට අපි වහිනවා කියනකොට වැස්ස නෑ. ඊයේ වැස්සා. අපි මොකද කරන්නේ? අපි එහෙට යනවද? අපි හිටියා මෝල් එකක් නේ. ඕ අපි යමු. කොච්චර වෙලා යනවද යන්න? කොටාරකට යන්න මහ වෙලාවක් යන එකක් නෑ. යන් කියවිද? Yeah. Take the first exit onto Bridges Road, B63. අද වහින්න වගේ. මෙතන 158යි තියෙන්නේ. මම දැක්ක එක තැනක තියෙන 147ට. චාල්ස්ටවුන් කියවනේ. මම දැක්ක සංජීවයි කෝ 143ද මම කලු කරලා තියෙනවා හොඳට. අද රැට වහී වගේ. දෙල් එක එක සැඩ්ඩලා එක එක කරනවා. අපි දැන් යන ගමන් තියෙන තැනට මේක ඇතුලේ මේක තියෙන්නේ. ඇතුලේ තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ මෝල් එකක් නේ. මේක ඇතුලේ හැමදේම වගේ තියෙනවා. හ්ම්. 42 තා පැය භාගයක් තියෙනවා. කට්ටිය එయ్యේ වෙනවා. ඩර්ට් මම අපි. දැන් අපි පාක් කරන්න යනවා. පාකින් එක තුල දාලා තියෙන්නේ. මේක යන්න ඕනේ වට දෙක තුනක් විතර නේ. ඒකට දැන් මම පිස්සෝගේ බෙලක් කාට හොයාගන්න ඔව් බෑ. හොයාගන්න අමාරුයි තාම. දෙකයි. අද නම් පාකින් එකට ගෙවන්න ඕන උතන්. ඇයි සැටර්ඩේ නිසා? අයිය අපි වැය දෙයක් විතර ඉන්නවනේ නේද? 2 hours free. ඈ? අද අතෙන් 2 hours free කෙන්? ඒකට අපි 2 hours වල වැඩි ඉන්නවනේ. දෙකටත් දාන්න. උඩමත් තියෙන්නේ ඒක. උඩම තියෙන්නේ. එන තැම උඩටම යනවා. බිම නෑ නෑ. නෑ අපිට තැනක් හම්බුණා අපි එතෙන්ට පාක් කරනවා. ඔව්. නැක් හොයාගන්න හරි අමාරුයි. දැන් මෝල් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපේ කන කලින් මෑන් එන සද්දේ මේක. මෙන්න මේක ඇතුළේ තමයි තියෙන්නේ. ලෙස ඩයිලෙන්නේ යාළුවොත් ඇවිල්ලා එකයි ඉන්නේ. අර මේ අයිනේ. සුපර්මෑන්. මම අතන අර පාකින් එක ඔයා කොහෙටද දැම්මේ? ඔබි වගේ අදවත් කරනද? මේ මෙතන තමයි කට්ටිය මේ පොප්කෝන් එතකොට කොෆීස් ඩ්‍රින්ක්ස් තරම් මම ගන්න ඉතින්. ෂූටි මට කොෆි එකක් අරන් මේ පොප්කෝන් එකයි අපි දැන් පොඩි ස්මෝල් කොෆි එකක් ගත්තා. මේක වැඩි ගන්න නෑ මොකද නැත්නම් ෆිල්ම් එක බලලා රෙස්ටෝරන්ට් ගිහලා ඉවරයක් නැති වෙනවා. සෙනග එහෙම ලොකුවට නෑ මෙතන. ෆිල්ම් එක නම් අද තමයි රිලීස් වෙන්නේ.
ඉතින් අපි දැන් ෆිල්ම් එක බලලා ඉවරලා ආව එළියට. ඒ කාලේ වෙලාව. මේ අතරින් ආය අතරින්. අපි දැන් යන්නේ කොහෙද? කණ්ඩනේ. කණ්ඩ යන්නේ. සංජීවයි ආසයි මීඩියා වලට යන්නේ. ඔයගොල්ලෝ yellow park එකේ දැම්මේ? මේකෙන් දැම්මේ? පල්ලෙහාට දැම්මේ? දැන් යන තැන අපිට කියලා යන්න. කොහෙද? දැන් ෆිල්ම් එක බලලා ඇවිල්ලා කාපාක් එකට ආව කායක් ගන්න. කන්න යන්න අපි යනවා AI මන්දි කියලා වෝල් සෙන්ටර් එකේ මේ පෝෂන් එක දෙනවා. මාර රහයි. අපි දැන් ඒකට යන්න තමයි හදන්නේ. යාළුවෝ ටික ගියා. යාළුවෝ ටික කායක දාලා ඉන්නේ පල්ලෙහා. කායක දැම්මේ උඩහ. ඉතින් අපි කණ්ඩ තමයි යන්න හදන්නේ. ඒක ජෝලි මේ ඔයාගේ මල් පැලයක් මේ ගැලවුණා මම සෙට් එකයි කරන්න ගිහලා. පොර මදි. පොර. ලොකේෂන් එක දාලා අනේ පාර නටන්න කට්ටිය එනවා. අප දැන් කන්න එල්ල ඉන්නේ. ඔව් කණ්ඩාවිල් ඉන්නේ මේ ෆැමිලි ජම්බෝ පැක් එකක් බැලුවා. ඒක 125යි. අර සවානේ දාලා සුපිරි පැක් එකක් 5 දෙනෙක්ට ගන්න. මේ සංජය වෙලා දැන් ආවා. 11 වෙනින් හීත වැලි. නා පොලිමට යන්න. දැන් අපි රෑ කෑමට වෙල්ලින්. මොනවා ගන්නේ? චිකන් සමානක්ද? මේ කඩේ තියෙන්නේ මේ වෝල් සෙන්ටර් එකේ කොතනද සංජය මේක තියෙන්නේ? අනෙක්සා එකක් ඇවිල්ලා දෙනවා. දැන් චිකන් වලින් පෙරලා දෙන්නේ. අර එදා මදි. චිකන් මද කියන්නේ කොළ පාට මෙහෙ කිල්ලව. කොළ පාට පේස්ට් එක. පට්ටික මේක තියෙන රතු පාට. කොළ පාට පේස්ට් එක. කොළ පාට එකක් එදා දුන්නේ නැහැ. මේක වෙන්නේ. නෑ කොළ පාට එකක් වෙනම තියෙන මේක සරයි. ටේක් කියනකොට පට්ටික පේන්නේ නැහැ චිකන් වල. කෙල්ලාව නම් මේක එක දෙනවා. කෙල්ල ගැන දාර විදියට මේ අවධානයක් සහ මේ දැනුමක් තියෙනවා. ඒදි මාටේට මාරේ කෑමක් තමා තියන්නේ ආයි ඇඩ්‍රස් නැහැ. ඉන්න තියෙනවා. ඔයාට මේ ආව වටපිටාවට දාගන්න ඕනේ අවශ්‍ය වෙනවා දාගන්න. මම ගන්න ඒක මම සයිඩ් එකේ දෙනවා. ඔව් එයා නෑ ඔයාලට ඕන එන්න පුළුවන් උතන පොඩ්ඩක් කට්ටිය ලඟ වුණා නම්. මේ සාමාන්‍යම කෑ හැකි. ඒක කෑම තමයි මේ බල. මේක තියෙන පොඩ්ඩක්. ඩ්‍රින්ක්ස් තියනවද? ඩ්‍රින්ක්ස් ආසයි ඩ්‍රින්ක්ස් දෙනවා කියලා. ඔව්. හොඳින්. ගියා. ඔයාට ඔකේ. හැග්ගම කවුද හැග්ගම? සංජීවයි අයියා. කොළ පාට එක. මොකද්ද මේක? ඒක සරයි වගේ. චරයි චරයි. ඔක හොඳයි. ඒකට බංගස් තක්කලි එක. තක්කලි එකට බංගස්. බෙදා ගන්නවද ඔය? ඇයි යන්නේ මේක ගමුකෝ. මේක කමු. සවානේ ගමු. යා මේ දුර ඉන්නේ. ඔය අර කොම්මන් ඉන්න පුළුවන් නේ මවුල. මවුලන්නේ නැහැ කන්න. මේ කොළ පාට ගන්න. කෙලියේ එනක් කයමක් තමයි දෙන්නේ. වඩින්නක් කියලා අරගෙන ගියා නෑ. කටුලා මේ ඩ්‍රින්ක්ස් කිය කිව්වද ඒකද? ඒක ඇහුණා. උන්නේ නැහැ මම හිතන්නේ. මේ ඩ්‍රින්ක්ස් තියනවද? කොහමද? තියෙනවා මේක. ඔව්. තියෙනවා හම්බෙන්නේ. නෑ ඕඩරේ දානකොට තිබ්බද? මම කිව්වා ඩ්‍රින්ක්ස් දෙනවා කියලා ඒක.
කාලා බීලා ඔක්කොම ඉවරලා ඉන්දියන් කනේටාව චාය කපන්නේ මේ චායක නම් මාරයි කාඩමන්ටි ලංකාව වගේ සීනගෙන මේ අර අනිත්තේ වගේ නෙමේ මේ කාඩමන් එක මාරයි කාඩමන් එකයි මේ මසාල එකයිනේ ඉන්දියන් ඉන්දියන් කරේතිය මේ ඒජි මාට් කියන එකක් තියෙනවා ඒක ඒෂියන් බඩ තමයි ගොඩක් තියෙන මේ ඒක තියෙන මේ ජෙස්මන් වල ඊතරට හොඳයි ඒක ගොඩක් මේ ඒෂයන් බඩු කරපිංචා රම්පේ එතකොට පහේ කුඩු තුන පාරම්මන අමු මිරිස් ම විරේ හැමදේම් ගන්න පුළන් චාය වශයෙන් ඇතින අපි දැකට මේ වශීලයි තව කට්ටිය තින්න වශය විච්චකට්ටිය ඒගල් හැමදා වෙන ඒකොල් හැමදාවෙන අපිට අපි ගයාල ළඟම නෙමේ තින් තියෙන්නේ නොන කිලෝමිටර් හයක් විතර මංත අප ගොහරි ළඟටාව මෙතැන්ට එන ගොඩක් කියලට මෙතැන්ට එල්ල අපි චායකක් බීලා එක්කො දවස අවසන් ගන්න එක්ක දවස පටන් ගන්නවා අද දවස අවසානය මේ හොඳර කාලත් එක්ක ඉන්නේ හොඳර කෑ බඩ පිරෙන්න කාලා දැන් චායකකුත් බීලා ගෙදර ගෙදරවලා පියාසර කරන්න අද දවස නිමා කරලා එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කට්ටියටම ජය වේවා